මේ නිර්මාණාත්මක කල්පත සංවේදී පණිවිඩයක්. මේ මෑරයි එල් ගර්නෙට් සුබ දිනයේගේ පරිකාශයක් නොවේ. අද මගේ ජීවිතයේ අතිශය දුෂ්කරම දවසය. මගේ හැඟීම් වචනවලින් විස්තර කිරීමට මට නොහැකියි. මීට අහිමි වූයේ ශ්‍රේෂ්ඨ ගායිකාවක් පමණක් නොවේ. මගේ ජීවිතයේ ලොකම ශක්තිය මගේ මඟ පෙන්වන්නේ සහ මගේ ආදරණීයම අම්මයි. අම්මා ඔබ අපිට හැමදාම ආදරේ නිහතමානකම් සහ අනෙකුට ගෞරව කිරීම ඉගෙනුවේ. ඔබ මුළු ජීවිතයේම සංගීතය තුලින් මිනිසුන්ගේ හදවත සතුටින් පුරව තිබුවා. නමුත් අපිට ඔබ පිරිසිදු ගායිකාවක් පමණක් නෙවෙයි. අපේ සෑම දුෂ්කර අවස්ථාවකදීම අපේ අත් අල්ලාගෙන සිටි අපේ සාර්ථකත්වයට වැඩිපුරම සතුටු වූ සහ අප වේදනාවද අප සමග සිටි ආදරණීය මාවක් වූවේ. අද ඔබීගත් ඇසින් සේම මහතකම් ඔබ තවමත් අපි අතර සිටිනවා වගේ දන්නවා. ඔබ ගායන කළ ඉගත් සංගීතයේ පමණක් නෙවෙයි. ඒවා ඔබ ආදරයේ කැපවීම සහ සුන්දර ආත්මයේ සිදු කළක මතකින්. ලෝකයේ ඔබ ශ්‍රේෂ්ඨ කලාකරණයක් ලෙස සමුද සීපත් කරන ඇති. නමුත් මට නම් ඔබ හැමදාම මගේ ආදරණීය අම්මයි. ඔබ සිංහව මගේ මුළු ලෝකයම වුණේ. ඔබ අපිට උගන්වා දෙන්නේ ගෞරවයේ වෙයිස මහන්සි වූ වැඩි කිරීම සහ ආදරයයි. ඔබ සෑම වචනයකම සෑම ආශිර්වාදයකම සහ සෑම මතකයකම අප සමග සිදු කාලකව ජීවත් වූයේ. මට තවත් එක් වරක් ඔබ සමග කතා කිරීමට අවස්ථාවක් ලැබුණා නම් මම කියන්නේ එකම වචනයයි. සූතියි අම්මේ. අපිට අසීමිත ආදරයක් ලබා දුන්නට සහ ලස්සන ජීවිතයක් දෙයද කළට. මෙම දුෂ්කර අවස්ථාවේ අපි පවුල වෙනුවෙන් යාචනා කළ සියලුම රසිකයන්ට මිතුරන්ට සහ ආදරණීයන්ට මෙම හදවතින්ම ස්තුති කරනවා. ඔබ සමග ආදරය සහ සහයෝගය මගේ අම්මා මිනිසුන්ගේ හදවත කොතරම් ගැඹුරින් ස්පර්ශ කළද යන්න පෙන්වන ලෝකම් සාක්ෂියයි. අම්මා ඔබ අද අපි අතර ශාරීරිකව නොසිටියත් ඔබ හැඬේ කිසිදු නිහඬ නොවී. ඔබීගත් පරම්පරා ගණනාවක් පෙර ඇසින් ඇති. ඔබ මතකයේ අපි හදවත් තුල සිදු කාලකව ජීවත් වූවේ. ඔබට සුදුතනක සැනසීම ලැබුවේ. අපි ඔබට හැමදාම ආදරය කරනවා. අපි ඔබව කිසිදු අමතක නොකරන්නෙමු.